දැන් කාලයක් කාගමාමුදුන බණ කියාගෙන දැන් උණ්ඩ පේන්නවත් නැහැ. ඊට කලින් පොළොන්නරුවේ ආමුදුන බණ කිව්වා, ඡන්දය ඉල්ලුවා, පාර්ලිමේන්තුවට ගියා. එයක් කියලා. උඩුවේ ධම්මාලෝක ආමුදුන දැන් බණක් නැහැ. මාවරැල්ලේ මධ්‍ය ආමුදුන මතකද අපේ මානසිකතාව වෙලා. මහා සෙනඟ බස් ස්ටෑන්ඩ් එකේ. එයක් දැන් ජපානට ගියා. ධම්මවිජය කියලා මිනිස්සෙක් හිටියා. හොඳට බණ කියලා හම්බ කරගත්ත මිනිහා ජීවිතය හැරලා අපත්. අපේ මිනිස්සු හරියට හඳිනවා. හරියට හඳිනවා. නේ වාරිය ඔබට මතකයි ඒක මම නම් ගෙට්ටිපොලේ හිටියේ. මලගනේ මගේ අම්මේ අර නිවැල්ලාවක් කියන එකක් පටන් ගත්තා වාරිය පොලින් ගිය සෙනඟ. ඒ කියන්නේ හරහා උදේ පාන්දර වාරිය පොල කඩේට පාපාගයක් කන්නේ නැහැ. ඒ තරමට මොකක්ද බස්සන්නේ? රූපය ගියා ඉවරයි. දුර්ගන්ධයක් තිබ්බා ගියා අන්තිමට හාමුදුරුවෝ පිරිත් වතුර බෝතලේ පොකුණට දාලා පොකුණ පිරිත් කෙරුවා කිව්වා. දුර්ගන්ධයක් ඉවරයි හාමුදුරුවෝ. අපේ කුලිය පිටියේ පැත්තේ තිබ්බා සිලිමිලි සෑයට මොකක්ද කියලා එකක්. දැන් ඒ සෑයක් නෑ හාමුදුරුවෝ. මම කියන්නේ ධර්මයේ උතර නෙමෙයි පින්වත් කියන්නේ. ධර්මයේ උතර නෙමෙයි කියන්නේ.